මොකක්ද මේ ස්ටාර්ලින්ක් කියන්නේ? සමහරක් විට මේ වචනේ ඔයාලා මේ වෙද්දි අහලා තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ස්ටාර්ලින්ක් කියන දේ ගැන කතා කරන්න කලින් මම ඔයාලත් එක්ක පොඩි දෙයක් කියලා ඉන්න ඕන. ඒ තමයි අපි අන්තර්ජාලය පාවිච්චි කරන්න මේ වෙද්දි විවිධ ක්‍රම පාවිච්චි කරනවා. එකක් තමයි ඔයාලා ෆෝන් එකට SIM එකක් දාගෙන ඒකට මොබයිල් data දාගෙන ඒ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා, ඉන්ටර්නෙට් ඇක්සස් කරනවා. ඒ කියන්නේ YouTube ගිහින් වීඩියෝ එකක් බලනවා වෙන්න පුළුවන්, WhatsApp එකක මැසේජ් කරනවා, එහෙම නැත්නම් කෝල් එකක් ගන්නවා වෙන්න පුළුවන්, Facebook යනවා වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් නොයෙකුත් දේවල් කරනවා. ඔයාලා අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා අර data තියෙනවා නම් විතරයි මේක කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් ඔයාලට ඒ හැකියාව නැති වෙලා යනවා. ඉතින් ලංකාවේ මිනිස්සු විදියට අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ සේවාව ලබා ගන්න, මෙයාලට කියනවා ISP ලා කියලා, ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා කියලා. මේ සේවාව ලබා ගන්න අපි ඩයලොග් කියන ආයතනය, මොබිටෙල් කියන ආයතනය, SLT ලා, ඊට පස්සේ හච් කියන ආයතනය, ඉස්සර තිබුණා ටීගෝ, ඊට පස්සේ ඒකට සලාට් වුණා, ඊට පස්සේ එයාටෙල් එකත් මේ විදිහට ඩයලොග් සමාගමකට තමයි අයිති. මේ වගේ සමාගම් කිහිපයක අපි සේවය ලබා ගන්නවා. එතකොට මේ කට්ටිය සේවාව ලබා දෙන්න එක්ක අපේ ආසන්නයේ මෙයාලට අදාළ සිග්නල් ටවර් එකක් කුළුණක් තියෙනවා. එහෙම නැත්නම් අපි ෆයිබර් කේබල් ඔස්සේ අපි මේ පහසුකම අපි ලබා ගන්නවා. ලංකාවේ සේවය ගැන නම් ඉතින් තෘප්තිමත් වෙන්න බෑ. ඉතින් මේ තිබිච්ච සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වලට අලුත් විසඳුමක් විදියට ආපු දෙයක් තමයි මේ ස්ටාර්ලින්ක් කියලා කියන්නේ. ඉතින් මේක සැටලයිට් තාක්ෂණය ඔස්සේ තමයි බලගැන්වෙන්නේ. ඒ කියන්නේ මේ ස්ටාර්ලින්ක් කියන්නේ SpaceX කියන සමාගම, ඉලොන් මාස්ක් ලගේ සමාගමක්. ඒ සමාගම විසින් හඳුන්වා දීපු සේවාවක්. මෙයාලා අපේ පෘථිවිය වටේ කක්ෂගත කරලා තියෙනවා පොඩි සැටලයිට්ස් දහස් ගාණක්. හරිද? එතකොට අපේ ගෙවල් වල තියෙනවා ඔයාලට ඩයලොග් TV වලින් ඩයලොග් වලින් TV බලන්න සැටලයිට් ඩිෂ් එකක් මෙන්න මෙහෙම ගෙදර හයි කරලා තියන්නේ රවුමක්. අන්න ඒ විදිහේ ස්ටාර්ලින්ක් ලා අපිට දෙනවා පොඩි කිට් එකක්. ඒකේ අපිට මෙන්න මේ වගේ ඩිෂ් එකක් හම්බ වෙනවා, කොටු ඩිෂ් එකක්. මේක අපි හොඳට අහස පේන ස්ථානයක තියන්න ඕන. ඒ හරහා මේක අර අහසේ තියෙන සැටලයිට් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ගෙදරට, ඔයාලගේ මෙතන තව රවුටර් එකක් සෙට් වෙනවා. මේ රවුටර් එකට අන්තර්ජාල පහසුකම ලබා දෙනවා. ඉතින් මේක තියෙන විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා මේ විදිහට අත්දකින්න දෙයක් තමයි ඔයාලට අපිට සාමාන්‍ය ලංකාවේ තියෙන ISP ලාගෙන් ලැබෙන සිග්නල් ප්‍රමාණය ඉතාම අඩුයි, ඉන්ටර්නෙට් ස්පීඩ් එක හරිම අඩුයි, බෑන්ඩ්විඩ්ත් අඩුයි. හරිද? ඒ වගේම data ප්‍රමාණය හරිම ලිමිටඩ්. data ටික ආපු ගමන්ම වාෂ් වෙලා යනවා. ඉතින් මේ ඔක්කොටම විසඳුමක් විදියට මේ ස්ටාර්ලින්ක් ලා හඳුන්වා දීලා තියෙනවා මෙයාලගේ පැකේජස් කිහිපයක්. එකක් තමයි මෙන්න මේ විදිය හම්බෙන ඩිෂ් එක. මෙයාලගේ තියෙනවා ස්ටෑන්ඩඩ් කියලා ඩිෂ් එකක්. ඊට පස්සේ මිනි කියලා ඩිෂ් එකක් තියෙනවා. තව එන්ටර්ප්‍රයිස් ලට, ඒ කියන්නේ මොකක් හරි කම්පැනි එකක වැඩ කරනවා නම් එයාලට පාවිච්චි කරන්න හඳුන්වා දීප එකක් තියෙනවා. ඉතින් ලංකාවේදී අපිට මේ ඩිෂ් එක, මේ අදාළ කිට් එක, අන්තර්ජාල පහසුකම ලබා ගන්න නම් මේ කිට් එක අපි ගාව තියෙන්න ඕන. මෙයාලා අනාගතේ නම් ෆෝන් වල දාන්න පුළුවන් SIM එකක් විදිහට මේක දෙනවා කියලා කියනවා. කොහොම වේද කියන දන්නේ නැහැ. හරිද? ඉතින් මේ කිට් එක මිලදීගෙන අපි ගෙදර එක සෙටප් කරගන්න ඕන. අපිට ලංකාවේ මෙයාලගේ ඒජන්ට් විදියට ඉන්නවා සිංගර් කියන සමාගම. ඉතින් එයාලගෙන් අපිට ස්ටෑන්ඩඩ් කිට් එක 1,19,000කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් කිට් එක ගත්තොත් මේකට අපිට දාන්න පුළුවන් පැකේජස් දෙකක් තියෙනවා. එකක් 15,000ක පැකේජ් එකක්, ප්‍රයොරිටි පැකේජ් එක. මේකෙදි මාසෙට අපිට අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන්. මාසේ ගාස්තුව වෙන රුපියල් 15,000යි. අන්ලිමිටඩ් කියන්නේ මොනම හේතුවකටවත් ලිමිට් එකක් නැහැ. සාමාන්‍යයෙන් මේ ඩවුන්ලෝඩින් ස්පීඩ් එක 400යි Mbps වගේ වෙනකන් යනවා. ඊට පස්සේ අප්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් 50-60ක් වගේ වෙනකන් තියෙනවා. ඒක නම් මෙයාලා ගැරන්ට් කරන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තමයි ගොඩක්ම, අප්ලෝඩ් ස්පීඩ් එක ටිකක් අඩුයි. ඊට අමතරව තව පැකේජ් එකක් තියෙනවා මේ ස්ටෑන්ඩඩ් එකේ රෙසිඩෙන්ෂල් ලයිට් කියලා. ඒක මාසෙක ගාස්තු රුපියල් 9,200යි. ඒකත් මේ වගේ අන්ලිමිටඩ් පැකේජ් එකක්. හැබැයි මේ වගේ නෙමෙයි, ගොඩාක් මිනිස්සු, ගොඩාක් යූසර්ස්ලා පාවිච්චි කරන වෙලාවට ස්පීඩ් එකේ යම් ප්‍රමාණයක අඩුවීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ මිනි කිට් එකක් තියෙනවා. ඒක අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන්. මේ ස්ටෑන්ඩඩ් කිට් එක අපි එක තැනක සවි කරලා තියෙනවා. ඒක අපිට එහා මෙහා ගෙනියාමේ හැකියාවක් නැහැ. මිනි එකක් ගත්තොත් අපිට ඒක කැමති තැනකට අරන් යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු නම් මිනි එක අරගෙන මෙන්න මේ රෙසිඩෙන්ෂල් ලයිට් කියන පැකේජ් එක දාලා පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. කොහොම වුණත් ඉතින්
අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමවේද අතර අලුත්ම ක්‍රමවේදයක් මේක ලංකාවේ අපි ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව දැනට ලංකාවේ හිටපු ISP ලගේ තියෙන සේවයේ තියෙන අකාර්යක්ෂමතාවය කොයි වෙලෙත් මේක මාර්ම ස්ලෝ data ටික දැම්මෙන් පස්සේ නැති වෙලා යනවා ඉක්මනට. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගණනාවකට විසඳුම් එක්ක මේක හම්බෙලා තියෙනවා. ඉතින් අනාගතයේ මෙන්න මේ කිට් එක ගන්න තියෙන මිල තව අඩු නොතින් මේකට ලොකු නැඹුරුවක් ලංකාවේ මිනිස්සු අතර ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා.